ශුද්ධෝයාන් 4 පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට යේසුස් වහන්සේ සහ සමාරියේ ස්ත්‍රිය. එබැවින් යේසුස් වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බෞතිස්ම නොකළ නමුත් උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බෞතිස්ම කරනසේකයි පරිසවරුන්ට ආරංචි වූ බව ස්වාමීන් වහන්සේ දැනගත් කල යුද්ධය අත්හැර නැවත ගලීලයට ගියසේක. උන්වහන්සේ සමාරය මැදින් යන්ට ඕනෑ බැවින් යාකොබ් තමාගේ පුත්‍රයෝ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිකාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක. එහි යාකෝබ්ගේ ලිඳ තිබුණේය. යේසුස් වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්. ඒ ආකාරයෙන්ම ලිඳ ළඟ හිඳගත්සේක. ඒ සවැනි පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියක් වතුර අතින් ආවාය. මට බොන්න තියන්න යේසුස් වහන්සේ ඇයට කීසේක. මක් නිසාද? උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරියේ ස්ත්‍රිය උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙකු ඔබ සමාරියේ ස්ත්‍රියක් වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. මක් නිසාද? සමාරියා සමග යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත. යේසුස් වහන්සේට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දියන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටිනම් නුඹ ඔහුකින් ඉල්ලනවා ඇත. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත්‍රීද ස්වාමීනි වතුර අදින්ට භාජනයක් ඔබට නැත. ලිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ලිඳ අපට දුන් අපේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිව්පාවෝද මෙයින් බීවෝයැයි උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ වතුර බොන හැම දෙනාට නැවත පිපාසා වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලෙක පිපාසා නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනයෙන් නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේ යැයි කීසේක. ස්ත්‍රියද ස්වාමීනි මට පිපාසා නොවන පිණිසත් වතුර අතින්ට මෙපමණ දුර නොයන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන එමෙහි වරෙන්නැයි යේසුස් වහන්සේ ඇයට කීසේක. ස්ත්‍රියද උන්වහන්සේට උත්තර දෙමින් මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස් වහන්සේ ඇයට කියනසේක්. මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය. මක් නිසාද? නුඹට පුරුෂයන් 5 දෙනෙක් සිටියෝය. නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑ ලෙස කීවෙහි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කියන්නේ ස්වාමීනි ඔබ අනාගත වක්තෘ කෙනෙකු බව මට පෙනේ. අපගේ පිය වූ මේ කන්දේදී නමස්කාර කළෝය. නමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කරන්නට යුතු ස්ථානය යෙරුසලමයයි නුඹ වහන්සේලා කියන්නේයයි කීවාය. යේසුස් වහන්සේට කියනසේක්. ස්ත්‍රිය මා විශ්වාස කරපන්න මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලේ පැමිණෙන්නේය. නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දේටය. අප දන්නා දේට නමස්කාර කරමුව. මක් නිසාද? ගැලවීම යුදෙව්වරුන්ගේය. නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ. මක් නිසාද? පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එපතු වූවන් සොයනසේක. දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කළ යුතුයයි කියනසේක. ස්ත්‍රී උන්වහන්සේට කතා කොට ක්‍රිස්තුස් යයි කියන මෙසියස් වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වන සේකයි කීවාය. නුඹ සමග කතා කරන්නා වූ මම උන්වහන්සේයයි යේසුස් වහන්සේ ඇයට කීසේක.
එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත් උන්වහන්සේ ස්ත්‍රිය සමග කතා කරමින් සිටියාට මවිත වූවෝය. එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඇය සමග කතා කරන්නේ මක් නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත. එකල ස්ත්‍රී තමාගේ කලය තබා නුවරට ගොස් මා කළ සියල්ල මට කීවා වූ මනුෂ්‍යයෙකු බලන්ට වරෙල්ලා. ඒ ක්‍රිස්තුස් වහන්සේ දෝහොයි මනුෂ්‍යයන්ට කීවාය. එවිට ඔවුහු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය. ඒ අතර ගෝලයෝ කතා කොට රබ්බී කෑවමැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. නමුත් උන්වහන්සේ නුඹලා නොදක්නා කෑම කන්ට මට තිබේ යයි ඔවුන්ට කීසේක. එබැවින් කවුරුත් උන්වහන්සේට කෑ ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකාට කතා කරගත්තෝය. යේසුස් වහන්සේද මාගේ කෑමනම් මාය වූ තැනන් වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලේ පැමිණේ යැයි නුඹලා කීනවා නොවේද? මම නුඹලාට කියමි. නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා ගොයම් දැනටම කැපීමට පෑහී තිබෙන බව බලාපල්ලා. වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂ වන පිණිස කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතු කරන්නේය. මක් නිසාද? එක්කෙනෙක් වපුරන්නේය වෙන කෙනෙක් කපන්නේ යන කීම මෙයින් සැබෑවේ. නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යෝ වැඩ කළෝය. නුඹලා ඔවුන්ගේ වැඩට පැමිණෙන්නෝ යයි කීසේක. මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂි දුන් ස්ත්‍රියගේ වචන නිසා සමාරියන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. එවිට සමාරිවරු උන්වහන්සේ ළඟට ඇවිත් තමු සමග නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණු සේක. වෙනත් බොහෝ දෙනෙකු උන්වහන්සේගේ වචන නිසා අතහා ස්ත්‍රියට කතා කොට අප දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ. මක් නිසාද? අපිම අසා සැබෑවටම උන්වහන්සේ ලෝකයාගේ ගැලවුම් කාරයාණන් බව දනිමුයි කීවෝය.